තිබ්බ පිච් එක මෙන්ෂන් කරස් දෙකට දාන්න එක. මේක ළඟට මම දැම්මා මගේ ෆෝන් එකට මේ කිචන්. Hello guys, welcome back to my YouTube channel. ඉතින් ඔයාලා දැන්ටමත් දන්නවා මගේ thumbnail එක බලලා අද මොකද්ද මම ඔයාලත් එක්ක share කරගන්න යන vlog එක කියලා. ඔව් මම අද ඔයගොල්ලොත් එක්ක share කරගන්න යන්නේ unboxing vlog එකක්. මම තෙමුවකින් දාපු order එකක් තමයි අද unboxing කරන්න යන්නේ. මම මේක ආපුවම unboxing කරලා බැලුවා. ඉතින් මට හිතුණා මේක vlog එකකින් ඔයාලත් එක්ක මට share කරගන්න පුළුවන් වෙයි කියලා. ඉතින් ඔයාලටත් මේකෙන් ගන්න පුළුවන් දෙයක් තියෙනවා නම් ගන්න පුළුවන්. ඒක නිසා තමයි මම මේක vlog එකක් කරනවා කියලා හිතුවේ. ඉතින් එන්න මාත් එක්ක මේ unboxing vlog එකත් එක්කලා දැන් ඉන්න. මේ තියෙන්නේ මම දාපු order දෙක. මම මේක දැම්මේ එකපාරේ. ඒ වුණාට මට ආවේ tax දෙකක් විදිහට. මේක ඉස්සෙල්ලම මට deliver කරා. ඊට පස්සේ මේ pack එක මට deliver කරා. මම දන්නේ ඇයි කියලා මට orders දෙකක් විදිහට තමයි ඉස්සෙල්ලම මම මේක පෙන්නනවා ඔයාලට. මම මේක දැම්මේ ඉදරට එන්නන්නේ. ටිප් එකයි එන එකයි නම් හાર્ඩ් එකකින්ම වෙනස්. මේක ඉදරට එන්නන්න තමයි මම ගත්තේ එන තැනට. මම දැම්මේ වෙල්කම් our home හරි ඔන්න මේක. මම order එක දානකොට තිබ්බ පිච් එක මෙන්ෂන් කරන්නම්. මට ආවේ මෙන්න මේ එකක්. මම හිතුවේ 3D look එකට තියෙන පොඩි අර හොඳ look එකක් තියෙයි කියලා. ඒත් නිකන් මෙන්න මේ වගේ කාලි කෑල්ලකට නිකන් print එකක් ගහලා අපිට මේක communication එකක් උනත් කරගන්න පුළුවන්. තියෙන එක නෙමෙයි එන්නේ. මම මේකට නම් 10න් 3ක් වගේ තමයි දෙන්නේ. ඇත්තටම හිතපු දේ නෙමෙයි තියෙන්නේ. මම කියන්නේ විතර දෙන්නේ නැහැ. වෙන දෙයක් හිතාගන්න බෑ. ඒක නෙමෙයි. ඊළඟට තියෙන්නේ මම ආසන්න බලන් හිටපු පැක් එක මේකේ. එකක් බලමු කොහොමද කියලා. මම බලමු ෂේඩ්ස් දෙකක් දැම්මා. එක ෂේඩ්ස් එකක් ආවේ මේ වගේ බොක්ස් එකක. අනිත් එක නම් මේ වගේ නිකන් හිතාවේ. එකක් දැම්මේ මම ඔය ස්ක්‍රීන් වලින් එන ලයිට් එකට S දෙකට දාන්න එකක්. ලැප් එකට බලනකොට ෆෝන් එක බලනකොට මෙන්න මේක. මේක දැම්මේ මේක නම් මේක තමයි හොඳයි. ඇත්තම කිව්වොත් මම ගත්ත එකෙන් හරියම දේ තමයි මේක. මේක ලස්සනයිත් එක්කම එහෙම ස්ක්‍රීන් එක දිහා බලන් හිටියා මේකේ තියෙන අර අමාරු ගතිය ලයිට් එකක් දිහා බලන් ඉන්නකොට අමාරු ගතිය නැහැ. ඒක හොඳට බලන් ඉන්න පුළුවන්. මේ කන්නඩි දෙක හොඳයි. ඒක මේ වගේ බොක්ස් එකක තමයි එන්නේ. මේකට දාලා මේ වගේ බොක්ස් එකක එනවා. ඊළඟට මේ ෂේඩ්ස් එක. මේක මේ වගේ දෙකක තමයි එන්නේ. මේ වගේ ඉර දෙකක එනවා. මේක නම් නිකන් ෆැෂන් එකට වගේ තමයි මම ගත්තේ. ඒකත් ඉතින් අවුලක් නැහැ. හැබැයි මේක නිකන් අර පින්ක් කලර් වලට මික්ස් වෙච්ච එකක් තමයි ඕඩර් එක දැම්මේ. උනට ෆුලි වයිට් එකක් තමයි මට ඇවිල්ලා තියෙන්නේ. අවුලක් නැහැ. චෙක්. ඊළඟට තමයි සර්ප්‍රයිස් නේ නේ. ළඟට මම දැන් මගේ ෆෝන් එකට බෑක් කවර් එකක්. මේ තියෙන්නේ මේ බෑක් කවර් එක. මේක තියෙන්නේ. මේක මම දාපු එක ඇත්තටම අර 3D look එකට තියෙන මාරම ලස්සන ස්විගින්ස් එහෙම තියෙන දිලිසෙනා වගේ බෑක් කවර් එකක්. හැබැයි මට ආවේ මෙන්න මේ වගේ print එකක් තියෙන එකක්. ඒකට මෙන්න වගේ කැලකුත් ඇවිල්ලා තිබ්බා. මේක නම් ඇත්තම මම හිතපු බෑක් කවර් එක නෙවෙයි. මේකට නම් කිසිම මම සැටිස් නැහැ මේ බෑක් කවර් එකට. මෙන්න මේ පුත් එකට එනවා. ඊට පස්සේ අන්තිම එක මේක මම දැන් වැඩිලා වැඩිච්ච ඕඩර් එකක්. මේක අර නියුට්‍රිෂන් අයිටම් වලට ඒ තුන පහ බඩු වලට බෝතල් වලට දාන්න පුළුවන් ස්ටිකර් එකක්. ඒකට මෙන්න මේ වගේ පර්මනන්ට් පෑනක් එනවා. ඒක අපිට ඕනම් මේ එකක ලියන්න පුළුවන්. මෙන්න මේ විදිහට අපිට අවශ්‍ය දේවල්. මෙහෙම ලියලා සෝල්ට් කියලා මම කිව්වේ. එතකොට අපිට ඒක මේ ස්ටිකර් එකෙන් ගලවලා අපිට බොටල් එකේ ගහන්න පුළුවන්. මේ වගේ ස්ටිකර් එකක්. මේක නම් වැරදිලා මට දැම්මේ ඕඩර් එකට. ඒත් මම ගත්තා උමනා වෙයි කියලා. ප්‍රශ්නයක් නැහැ. හැබැයි ප්‍රයිස් එක වැඩි මේකේ මේ ගානට හරියන දෙයක් නම් මෙතන නැහැ. මේ පෙන් එක නම් පර්මනන්ට් පෙන් එකක්. මේකට වෙන්නේ නැති පොඩි ගානක් හරි ඇඩ් වෙනවා ඇත්තේ. මේකට ඉච්ච ලොකු ගානක් කියන්නේ නැහැ. මේක නිකන් ස්ටිකර් එකක්. ඒක උඩ අපිට මේ පර්මනන්ට් පෑන් එකේ ලියන්න විතරයි තියෙන්නේ. ඉතින් ඔන්න ඔය ටික තමයි මගේ ඕඩර් එකේ තිබ්බේ. මේ ඔන්න ඔය තමයි මම ඕඩර් කරේ. මේක නම් මට වැරදිලා දාපු එකක්. හැබැයි ඊට පස්සේ තුනා අවශ්‍ය වෙයි කියලා හිතලා ඒක හැමෝම තිබ්බා. මට ලොකුම උමනාව තිබ්බේ මගේ ෆෝන් එකේ බෑක් කවර් එකක්. මම හිතුවේ නැති එකක් තමයි මට ආවේ. මේ බෑක් කවර් එක මෙන්න මේකක් හම්බ වුණා. කමක් නැහැ. ඉතින් මම මේක ටික කාලයක් පාවිච්චි කරනවා. මම හිතුවේ අතරම ලස්සන බෑක් කවර් එකක ෆොටෝස් වල මම උගලන ෆොටෝස් මෙතන මෙන්ෂන් කරන්නම්. ඒ තිබ්බ ෆොටෝ එක නෙමෙයි අතරම මෙතනට එනකොට ගෙදරට එනකොට තියෙන්නේ. ඊපස්සේ ෂේඩ්ස් දෙක. ෂේඩ්ස් එකෙනුත් මම සැටිස් වෙන්නේ මෙන්න මේ ෂේඩ් එකට. මේ ලයිට්ස් වලට මේ වෙන්නේ නැති ඒක තමයි මම හරි ගියේ. මේකත් ඉතින් කමක් නැහැ. මේක ගත්තේ ෆැෂන් එකට වගේනේ. ෆැෂන් එකට වගේ හින්දා ඒකත් ෂේඩ්. හැබැයි ඒක මම පින්ක් එක මික්ස් වෙච්ච ෂේඩ්ස් එකක් තමයි ගත්තේ. ඒකට ආවේ වයිට් කලර් එකක්. ඊට පස්සේ මේක මම ගෙදරට යන ගත්තේ. ඒකෙත් මම හිතුවේ 3D ඒක පේන තියෙන 3D විදිහට. මම අතන රිවිව් බලලා කමෙන්ට්ස් බලලා තමයි ඕඩර් එක දැම්මේ. හැම එකේම සමහරක් ඒවා පික්චර්ස් පවා දාලා තිබ්බා. හොඳයි කියලා. ඉතින් ඒක නිසා ඒ වගේ හොඳ රිවිව්ස් තියෙන තැන් ඒ කියන්නේ තියෙන තැන් වලින් තමයි මම ඕඩර් එක පේස් කරේ. උනාට ගෙදරට එද්දී වෙනම දෙයක් තමයි එන්නේ. මට අතනම තෙමු එකේ ඕඩර්ස් වලට 10න් මම දෙනවා නම් 10න් මට දෙන්න බලලා 3ක් වගේ 10න් 3ක් වගේ තමයි මම සැටිස් වෙලා ඉන්නේ. සැටිස් උනේත් අර ෂේඩ් එකට මිසක් වෙන මොකටවත් නෙවෙයි. ඉතින් ඔයාලත්
තීම් එකකින් ඕඩර්ස් දාලා තියෙනවද? ඔයාලටත් මෙහෙම දේවල් වෙලා තියෙනවද? ඔයාලගේ අත්දැකීම් කොහමද? ඔයාලටත් මේ වගේ දෙයක් වෙලා තියෙනවා නම් කමෙන්ට් සෙක්ෂන් එකේ ඔයාලගේ අත්දැකීම් මාත් එක්ක බෙදා ගන්න. ඉතින් ගිහින් එන්නම්. ඔයාලට සුබ අලුත් අවුරුද්දක් කියන ගමන් මේ වගේ අලුත් වීඩියෝස් වලට ඔයාලත් කැමති නම් පල්ලෙහාන් කමෙන්ට් එකක් දාගෙන යන්න. බයි බයි. पूछे ये हवाएं हम तो बता के हारे क्यों जिक्र तेरा करते हैं